හයි කොහොමද ඔයාලට? ඔන්න අපි අද ඔයාලත් එක්ක යන්න හදන්නේ බීච් සයිඩ් එකට. බීච් සයිඩ් එකට කියලා කියන්නේ අපි ඉන්නේ බ්‍රයිටන් වලනේ. බ්‍රයිටන් කියන්නේ එංගලන්තේ කියන්නේ සී සයිඩ් එකේ මුහුදාශ්‍රිතව තියෙන ඒරියා එකක්. කියන්නේ ගොඩක් ටූරිස්ට් ලයින් ඒරියා එකක්. හරි. ෆැන්සි ටයිප් එකේ ඒරියා එකක්. ඉතින් සමයකට තමයි මේ ඒරියා එක මාර්ම ෆන්. ඉතින් අපේ ගෙදර ඉඳලා විනාඩි 5ක වගේ දුරක් තමයි අපිට බීච් එකට තියෙන්නේ. ඉතින් ඔන්න අද යන්න අපිත් එක්ක බ්‍රයිටන් බීච් එකට. මේ කියන්නේ I360 එක. ඒ කියන්නේ ඕකට අපි ගියාම අපිට ටිකට් එකක් අරගෙන ඕකේ උඩටම යන්න පුළුවන්. මම දන්නේ අඩි කොච්චරක් උසයිද කියලා නම්. ඒ කියන්නේ අංශක 360ක වගේ සීමාවක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ පොඩි කැෆේ, එතකොට රෙස්ටොරන්ට් මේ ඒරියා එකේ බීච් සයිඩ් එකේ ඕවම තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොෆි එකක් වගේ බොන්න චූටි අර නිකන් පොඩි ඔය පේන පොඩි හට් වගේ ගහලා ඒව කොහොම එහෙම තමයි. එහෙම නැත්නම් බාබකියු දාන්න ඕවා තමයි ඉතින් මේ පැත්තේ තියෙන. ඒ කියන්නේ ඔය පොඩි ෆැන්සි ලුක් එකක් තියෙන රොක් ස්ටයිල් වගේ නිකන් අන්න එහෙම. ඉතින් ඔය තියෙන්නේ බ්‍රයිටන් පියර් එක. බ්‍රයිටන් පියර් එක කියලා කියන්නේ ඇත්තටම ඒක මේ සාමාන්‍යයෙන් පැලස් එකක් කියලා කියනවා. ඒක වික්ටෝරියා කාලේ ඉඳලා පැවතගෙන යන ඔය පොඩි කියන්නේ තොටුපළක් කියලා කියන්නේ අන්න එහෙම වෙන්න පුළුවන්. කියන්නේ ඔය එක්කෙනාට විනෝද වෙන්න හදලා තියෙන එක ගේම්ස් ඒවා තමයි තියෙන්නේ. පවුන්ඩ් එකක් වගේ මට මතක විදියට උනේ. ඇත්තටම මේකේ ඔය එක පොඩි විනෝද ක්‍රීඩා ඒ කියන්නේ ප්ලේ කරන්න. ඉතින් ඔය කියන්නේ අපි ඔය කානිවල් වගේ අන්න එහෙම එකක් තමයි ඇත්තටම මෙතන තියෙන්නේ. එතකොට මේක ගොඩක් කට්ටිය තමන්ගේ රෙස්ට් කරන්න එහෙම දේවල් වලට පොඩි ළමයින්ට එහෙම දේවල් වලට තමයි මෙතෙන්ට එක්කගෙන ඉන්නේ. මේක 19 වෙනි සියවසේ හදලා තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඔය ගෘහ නිර්මාණ ඒ වගේ දේවල් ඔක්කොම 19 වෙනි සියවසේ කියන්නේ ඒ ආශ්‍රිතව නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේක එංගලන්තයේ දකුණු වෙරළ තීරයේ වඩාත් කැපී පෙනෙන සම්දිස්ථාන වලින් එකක් කියලා තමයි Google එකේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සම කාලෙට මිලියන ගාණක් විසිටර්ස්ලා එනවා කියලා කියනවා. මොකද ඇත්තටම මෙහි බීච් සයිඩ් එක ගොඩක් ෆේමස්. මේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් මේ බීච් එක කියලා කියන්නේ අපිට දැන් අර පේන දුරකින් වගේ තියෙන නිසා අපි ගොඩක් වෙලාවට උදේට හැම යැවෙනවා. අපි නම් ඉතින් යන්නේ වෙන මොකටවත් නෙවෙයි නිකන් අපිට යන්න තියෙන පාරේක නිසා. ඒ වුණාට සාමාන්‍යයෙන් සමයකේ ඔය ඉර එළිය වැඩිම දවසක වෙද එක හොඳම තියෙන දවසක ඇත්තටම බීච් එකට කිට්ටු වෙන්නවත් බෑ. එච්චරට මාර සෙනඟක් මෙහෙට එන්නේ. ඒ කියන්නේ මෙහි බීච් සයිඩ් එක ගොඩක් ෆේමස්. මොකද මෙහි වැඩිපුර කාලයක් තියෙන ඉතින් ඇත්තටම සීත දේශගුණයක් නේ. එතකොට මේ මාස කීපෙ විතරයි මෙයාලට අර මේ පොඩක් අර එයාලගේ මේ අවුව එයාලගේ ඇඟට ගන්න පුළුවන්. දැන් අපේ ලංකාවේ වගේ නම් අපිට එහෙම ප්‍රශ්නයක් ඇත්තටම නෑනේ. මෙහෙ මිනිස්සු අවුවට මාර කැමතියි. මොකද මේ මිනිස්සුන්ට අවුව කියන ඉර එළියට නිරාවරණය වෙන්න පුළුවන් කාල සීමාවක් තියෙන. ඇත්තට මෙන්න මේ කාල සීමාව. ඉතින් ඒ කට්ටිය කරන්නේ මුළු දවසම බීච් එකට වෙලා එක්ක බාබිකියු දානවා. ඔන්න ඔහම වගේ දේවල් කරලා එයාලගේ ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා සතුටු වෙන එක තමයි. ඉතින් ඒක අපි පැත්තකින් කියමු. දැන් ඔය තියෙන්නේ බ්‍රයිටන් පියර් එක ඇතුළේ. මං කිව්වේ පොඩි ගේම්ස් තිබුණා කියලා. අතට මෙන්න මේ බෝල් ගේම් එක අපි මේ ප්ලේ කරා. අපි දෙන ටිකට්ස් වින් කරා. අපිට ඔන්න ඔතෙන්ට කාසි දාන්න පුළුවන්. පවුම ඉඳලා හරි පෙන්ස 50 වගේ තිබුණා. එතකොට තමන් දාන ප්‍රමාණයත් එක්ක ටයිම් එක දෙනවා. අපිට තියෙන අර බෝල් වැඩි ප්‍රමාණයක් අර මොකද අපිට දාන්නේ අපි අර මේ රවුමට අන්නේ රවුමට දාන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම කරලා අපි ටිකට්ස් වින් කරගත්තා. හැබැයි ඉතින් ටිකට්ස් වින් කරාට අපිට ගිෆ්ට් හම්බුනේ ඇත්තටම ලොලිපොප්. පොඩි අයට ඉතින් මේවා හදලා තියෙනවා. ඉතින් අපිටත් ප්ලේ කරන්න පුළුවන් ඇත්තටම. තව ඔයාලට කැමති නම් සල්ලි කියන්නේ කෙනෙකුට කැමති නම් සල්ලි වුණත් අපිට වින් කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ ගේම්ස් හරි අමාරුයි. මට නම් හිතුනේ ඉතින් අපි සල්ලි දාන තරමක්ම අපිට හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය පේනවනේ කට්ටිය ඒ තම කැමති ඒවට ගිහිල්ලා මේ ප්ලේ කරන එක තමයි කරන්නේ. ඉතින් අර අපේ රටත් එක ගත්තහම ඇත්තටම මෙහෙ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. එයාලට තියෙන්නේ මාස 2-3ක් ජොබ් එකක් කරනවා. ඊට පස්සේ ඉතින් එයාලගේ ලයිෆ් එක ඇත්තටම එන්ජොයි කරනවා. එහෙනම් ඔයාලා ඉස්සරහට බලාගෙන යන්න. බ්‍රයිටන් පියර් එක ඇතුලේ තව මොනවද තිබ්බේ කියලා.
තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මේක කියන්න අමතක වුණා. මේ බ්‍රයිටන් පියර් එක හදලා තියෙන්නේ මුහුද මැදට වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ ඇවිදගෙන යන්නේ මුහුද මැදට ඇත්තට. මැදට යනකම් කියන්නේ ලොකු මැදකට නෙවෙයි. ඔය කණු උඩ වලට පේන ඇති අර වටේට කණු උඩ තමයි මේක මුහුද මැද ගහලා තියෙන්නේ. ඉස්සරහට යනකොට බලන්නකෝ අපි දැන් ওই මුහුද මැද තමයි යන්නේ ඇත්තටම ඇවිදගෙන. මේ පහළ තියෙන දැන් ලී වගේ වන වලට පේනවනේ ලී වලින් තමයි ඔක හදලා තියෙන්නේ උඩ. ඒ අස්සෙන් අපිට පේන්නේ ඇත්තටම මුහුද. ඉතින් මම දන්නේ මම ඇත්තටම හරි බයයි. මම ටිකක් එහෙම යන්න බයයි. මේ එවනට ඉතින් ගියා. ඇත්තටම හරි සේෆ් තැනක්. ඉතින් අර අපි බයයිනේ අර හිතට එහෙම එකක් මට නම් තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මේ එහෙම තමයි. එහෙනම් ඉස්සරහට ඉතිරි ටිකත් බලාගෙන යන්න. ඉතින් ඔන්නම තමයි බ්‍රයිටන් වල i360 එක බ්‍රයිටන් පියර් එක බීච් ඒරියා එකේ දේවල් අපි ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියට thank you. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. bye. subscribe කරලා නැත්නම් අපිව subscribe කරගෙනම යන්න.